ජඹුරද දන්නේ නැහැ. ඇස් දෙක තුනකින් අතපය හොදා ගන්නත් බැරි වුණානේ. අවදා වෙනකම් මේ බොරුව කරන්නද? අනිවාර්යෙන් දැන් ඉතින් මේ ගමේ මිනිස්සු දෙන්නෙක් තුන් දෙනෙක් හරි දැන් එන්න ඕන උතන්ට. ඒ හින්දා කාටවත් පේන්නේ නැති වෙන්න ඉක්මනට මූණ අතපය හොදාන යන්න. මාර සනීපයක් දැනෙන්නේ. අම්මේ මේ වල මිනිස්සු කොහොම නගිනවද දන්නේ. අම්මේ මුනිවරුන්ට තියා මේකේ මිනිස්සුන්ටවත් මේ ගන්න නගින්න බෑ ඉතින්. කවදා වෙනකම් මම මේ බොරුව කරන්නද? අම්මේ කමන්නේ. ඊටම යන්න ඕන කට්ටිය දකින්න ඉස්සෙල්ලා. අම්මේ අර ගෑණියක් එනවා මෙලහටත් ඉතින් එතනට ඇවිල්ලාත් දන්නේ නැහැ. ඉතින් මම චුට්ට බැරි වෙනකොට ඉතින් හැම වෙලේම ගෑණි එනවා. රම්මැනිකගෙන් පුදුම කරදරයක් තියෙන්නේ. මේ රම්මැනිකා තමයි හැම වෙලේම එන්නේ. ඉතින් මේ රම්මැනිකගේ ඉතින් පුදුම කරදරයක් තියෙන්නේ. කවදා වෙනකම් මම මේ බොරුව කරන්නද? මම මේ හිමාල වනයෙන් එනවා කීවට හිමාල වනයෙන් නෙමෙයිනේ ආවේ. මං ආවේ ත්‍රිකුණාමලයේ මේ වරායෙන්නේ. ඒකනේ මං දැන් මේ කවදා වෙනකම් මේ බොරුව කරන්නද? මිනිස්සු හැමෝම එනවා දැන් මට වඳිනවා පුදනවා. පූජා තියනවා. මටත් කණ්ඩ නැතුවනේ. මමත් මේ ලංකාවට ආවේ. මෙව්වා දැනගත්තොත් ඉතින් මට ගහලා පන්නන්නේ. මටත් ඉතින් කන්න බොන්න නැතුවනේ මම මේ ලංකාව හොයාගෙන ආවේ. ගෑනුන්ට තමයි මම බොරු කරේ. ඉතින් ගෑනු නම් පොඩ්ඩක් ඇති මම බොරු වලට රැවටුණා. මං ඉතින් ඒ දවස් ටිකේ කාලා බීලා හරි හිටියානේ. අර ගෑනු ඉතින් ආයෙ ඉතින් පොඩ්ඩක් ඇති ඉතින් ආයෙ ඉතින් ඇහුවෙනවා. මං ඉතින් ආයෙ ඒ හින්දා මේ කට්ටිය මෙව වුණාට පස්සේ එන්න ඉස්සෙල්ලා මම මේ ගමෙන් පැන ගන්න ඕනේ. මාත් ඉතින් නැත්තම් මට ගුටි කාලා මාව මරලා දායි. ගෑනු කියන්නේ ඉතින් අපේ හැබැයි මෙහිමයි. ඒ ටික දවසේ නම් මං හොඳට හිටියා. මොකද වඳිනවා පුදනවා මට වම්මේ බුදු සැලකිලි තිබ්බේ. මේ අම්මෝ වණන් කියලා වැඩක් නැහැ. දැනටමත් මෙලහට කට්ටිය එනවා ඇති. බං තනයි යන්න බං ඔව්ව කකා ඉන්නේ මේ වරෙන්කෝ බං මුනිවරයා බලන්න යන්න ඉක්මනට වරෙන් බං පරක්කු වෙනවා බං ඔව්ව කනවද බං මුනිවරු වරෙන් බං යන්න මේ මල්ලේ මෙහෙම එකා කේස් එක දැන් මොකද හිමාල වනේ ඉන්න මුනිවරු ඉන්නවනේ හරියට ඒ කට්ටිය එහෙ කැලේ තියෙන්නේ කැලේ හිටපුවම මේ වාගේ ගෙඩි තමයි කන්නේ ඒ කඩවල් එහෙම නැහනේ ඒකයි මම කඩාගත්තේ යමන් කියන්නේ කන්නේ කනා පිස්ස කරා මේවා තමයි කන්නේ හිමාල වනේ යන්න පරක්කු වෙලා ඔව්ව කන්නේ වෙන මොකක් කන්නේ ඔව්ව කන්නේ යන්න එනවාකෝ මොනවද කරන්නේ ඉක්මනට එනවාකෝ ඔය බං ඔය මුනිවරයා බං ඉන්නේ බං මේ බලපං මේ කැලේ බං මේවා සරපා බං මේ එච්චරයි මුනිවරයා ඉන්නේ යා කොහෙද ඉන්නේ මේ තව උඩ මේ කන්ද උඩින් ඉන්න මොන කඩාගෙන ඔය අරයි යන්න දැන් නිකන් අරන් යන්න බෑනේ ඔය මොන අරන් යන්න කයිද ඔව්ව කනවා ගණින්කෝ ආයේ හිමාල වනේ බං ඉන්න කට්ටිය කන්නේ බං ඔය කැලේ දෙන දේවල් නේ බං විසිට යන්නේ නැහැ නේ බං නැති නේද මේ කඩ ඕක කයිද ඔව්ව අපි ගහයිද දන්නේ අල්ල ඉබ කියන්න බෑ දැන් උඹ දැන් ඔය කිවි දැන් එන වටනා කියන මුනිවරයෙක් ළඟට ඉල්ලලා තියෙනවා ඔව් ඔව් මුනිවරයා බලහන්කෝ බං මේ දොලල් නැගලා කොහෙද බං මේ මුනිවරයා ඉන්නේ ගල උඩ ඉන්නේ දැන් මොනවද හම් වෙනවා කියන්නේ මේ දැක්කට පස්සේ අම්මට හම්බෙනවා සල්ලි බාග උඩට ඉන්න පුළුවන් කණ්ඩ බොණ්ඩ ඔක්කොම මනම් දැන් ඒ අඩුවේ උඹට කවුද බං කීවම් හම් වෙනවා කියලා මුනිවරයා කිව්වේ මුනිවරයා නෙවෙයි මුනිවරයා හම්බෙන්න කිව්ව කට්ටිය කිව්වේ ඉන්දියාවේ කොහෙද ඉන්නේ ඉන්දියාවේ හිමාලවනේ ඉන්නේ හිමාල වනේ ඉන්නේ ඔව් 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 යම එන්නකෝ අයියෝ ඔයාලට ඇත්තට ලංකාව ජීවත් වෙන්නත් බෑනේ යම අම්මේ
කටුව ගලේ ඉන්නවා කියලා තමයි ගමේ මිනිස්සු කිව්වේ මට. දැන් උඹට කවුද කී ගල්කට ගලේ ඉන්නවා කියලා? ගමේ මිනිස්සු කිව්වේ. ගම මිනිස්සු ගිහිල්ලා දිනවද? ගිහිල්ලා තිනවා අම්මා සැප සම්පත් ඔක්කොම තියනවා. දැන් අද කාලේ ජීවත් වෙන්න බෑනේ අපිට. ඔව්. ගමේ මිනිස්සුන්ට දැන් සැප සම්පත් කන්න බොන්න ඔක්කොම මුනිවරයා දීලා තියෙනවා. ඉඳගෙන වහන්න මොකද සිද්ධි නැත්නම් කිව්වා මට බයිත් බෑ බං අඩි ඔය ගිහිල්ලා මොකාද වුණොත් එහෙම. ඕ නෑ මමත් එක්කනේ යන්නේ සනා අයියා බය වෙන්න එපා කිසි දෙයකට. දැන් ආපහුම බැරිලා આવත් දැන් මේක ගෙදරින් දන්නෙත් නෑ. උඹ තමයි දැන් එක්කවනාවේ දැන්. නෑ මොනවත් වෙන්නේ නෑ. දැන් කොහෙන්ද එල්ලද ඉන්නේ මුනිවරයා? මුනිවරයා ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාවේ හිමාලය වනයේලු. හිමාල වන්නේ කියලා කියන මම ඉන්නේ ලොකු වනයක්ද බං? ඔව් ලොකු වනයක්. මේ වගේ වුණා නෙමෙයි මේ ගේ ගල් කටුව වගේ නෙමෙයි ඒක. අම්මට සිරි වෙන වනයක් ඒක. ඉතින් බං ආපහුම දැන් ඔය හිමාල වනේ දැන් ඔය ඇවිල්ලා කරලා බං අපිට බං. උඹට දැන් මොනවද ඕනේ ඇත්තටම මේ මොනවද හම්බෙන්න ඕනේ? මට ඉතින් සල්ලි ටිකක් තමයි ඉතින් ඕනේ. නැත්නම් ඉතින් ජීවත් වෙන්න බෑනේ. දැන් ලංකාව ජීවත් වෙන්නත් බෑ ඉතින් නේ බං. ඔව් මේක ඔය මොකද වැඩේ අපිට ගොඩ යන්න පුළුවන් දැන් සුපිරියට. උඹ කොහොමද අඳුර මං අඳුරන්නෙත් නෑ උඹ අඳුරන්නෙත් නෑ බං මුනිවරයා බං. මුනිවරයා ඉතින් මුනිවරයානේ. ඔය ගමේ මිනිස්සු අඳුරනවානේ. අපි අඳුරන්නේ නැතුණා. එහෙම නේද? අපිට හම්බෙන්නේ මොනවා හරි. හම්බෙයි අපි යන්කො බලන්න හම්බෙයි. යන් බලන්න. ඕම් සාන්ති මේ විශ්වයට අධිපති මාගේ දරුවන්ට මම මාගේ අනසක මම පතුරවමි වැට්බද්දද ඉහළ ගොස් ඇති බැවින් ඔබලාට මම පිහිටක් වෙමි ඕම් එන්කො බා යන්න බං අර අතන ඉන්නේ බං හරි ළඟයි බං අඩේ වර මල්ලේ. යන්න ආබං මොකක්ද මරණ ප්‍රශ්නේ ඇති ඇල්ලා ඉන්නේ. යන්න බෑ බං මම මෙච්චර දුරක් ගමේ ගිහිල්ලත් නෑ. ඔය කවුද බං? කවුද බං ඔය ඉන්නේ? රිසිවරයා මුනිවරයා එනවාකෝ යන්න අර මුනිවරයා කොහෙද ඉන්නේ? දෙපා බං අර අතන ඉන්නේ බං අර යන්කෝ. අම්මෝ දෙපා බං දැන් බං මරණ ඇති බං මට යන්න බෑ බං මල්ලේ. මෙතන මේ එහා පැත්තේ ඉන්නේ අර අතන අර පේන්නේ අර අතන ගල අර මොකද්ද? ගල් කටුවව දැන් මෙතන ළඟයි මේ මෙතන මේ ළඟයිද? ළඟයි මෙතන අපිට කියනවා හම්බෙයිද බං? හම්බෙනවා අනිවාර්යෙන් හම්බෙනවා පයිඩ් රයිස් දර් රයිස් ඕම් 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 මේ විශ්වයේ අධිපති මහා දෙවිදු මම වෙමි ඕම් 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 බඩට ගලන තමයි අතාවතිය කැප්ප ගලපන් මුනිවරතුමනි දරුවනි ඔව් කරේ දැන් සුවපත් වේවා සුවපත් වේවා මේ දුවහන්සේට මේ උදේ මේ මොන හරි මේ ආහාර අනුභව කරන්න තමයි අරන් ආවේ. මොකද මේ හිමාල වන්නේ හිටපන්දලා අපි ඉතින් අරන් ආවා මේ පළතුරු වගේක් මේ දුවහන්සේට මෙතන තියන්නද මොනවද දරුවනි ඔය මේ හිඹුටු අපි බොමාල කඩාගත්ත හිඹුටු මේ කඩාගත්ත දුවහන්සේට මේ ලබා දෙන්න කියලා මේ මුනිවරතුමනි. ඔහෙන් තියන්නකෝ මම ෆ්‍රයිඩ් රයිස් එකකුත් මම ඕඩර් කරලා තිබ්බේ ඒ කියන්නේ දැන් මේ ෆ්‍රයිඩ් රයිස් එක කොහෙන්ද මේ මුනිතුමා මේ ඕඩර් කරලා ගෙනාවේ? නිල්මිතු එකෙන් නිල්මතු අපි අර ගමේ කඩේ ගමේ පවසන්නකෝ ඔයාලගේ කාරණාව එහෙනම් කාරණා මේ මෙහෙම දෙයක් තියෙන මුනිතුමනි. දැන් මේ ඇත්තටම කියන්නේ මේ මල්ලි තමයි ළඟට එන්න දරුව එනවා ළඟට එන්නේ. මේ මුනිතුමනි මේ මල්ලි තමයි මට කියේ මේ ඔබ මුනිතුමා ඇවිල්ලා හිටියා කියලා මේ හිමාල වනයෙන් ආවේ මේ තපස්සට කරලා ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ ඉඳන් තමයි ආවේ. මට දිවස් වලින් මට හොඳට පේනවා දරුව. ඔබලා මේ විශ්වයේ විඳින දුක මම මේ දැස් දෙකෙන් දැක්කා. ඉඳ ගන්නත් බෑ අමාරු මේ ඉඳ ගන්න. තේරුණාද දරුව? තේරෙනවා. ඔබලා මේ දවස්වල විඳින දුක ඇත්තටම මේ මුනිතුමනි මේ දිවස් කීයක් තියෙනවද? වහන්න එපා බං දිවස් දිවස් කියලා දැන් කීයද? දිවස් ගත්තා නම් ඒකයි මම මට දිවස් තියෙනවා බොහෝම. ඕ ඉව නොහැක. කිව නොහැක.
කිව නොහැක දරුව කිව නොහැක. ඇත්තටම මේ මුනිතුමනි මේ ලංකාවට මොකද වෙලා තියෙන්නේ? මොනවද වෙලා තියෙන්නේ ලංකාවට? මේ මේ අපේ දැන් මේ මුනිතුමනි දැන් මේ අපේ ලංකාවේ ඇත්තට ජීවත් වෙන්න බෑ. බඩු මිල හසුරුද ගිහිල්ලා කිසි දෙයක් කරන්න විදියක් නැහැ. නේ මල්ලි. කන්න බොන්න කිසි දෙයක් නැහැ. බොහොම අවුරුද්දක් ජීවත් වෙන්නේ. ඉඳාවිලා කන්න විදියකුත් නැහැ. වැඩ කුලි වැඩක්වත් කරගන්න විදියක් නැහැ. ඒ තරමට ලංකාව මේ පාලකයෝ මේ හොරා කරලා තියෙන්නේ. ඒක නිසා කී දෙයක් නැහැ ඉතින්. ඔව් දරුවනි මම දැක්කා මාගේ දිවස් බලෙන් ඔබලා විඳින දුක. අපිට පේන්නේ නැහැ අපිට පේන්නේ මට පේනවනේ. නේ. පේනවා. දැන් මොනවා කියලාද පේන්නේ මේ මුනිතුමනි? මේ മന്ത്രിලා මේ වැඩබද්ද ඔව්. ඒ හැමදේම දැන් රුපියලටත් යටයි නේද? ඔව් රුපියලක් නැහැ නේ. අපි ගාව සාප්පි හතරපහක් කරලා තියෙනවා. මං ගාව රුපියලක් නැහැ. ඒ නිසා තමා ඔව්. මම හිමාල වනෙන් එරදි බලෙන් එද්දි බලන්න. නැහැ. ඒක ලොකු වනයක්ද හිමල් වනය කියන්නේ මුනිතුමනි? ලංකා දීපයට වෙනේමත් එතන යවන්නේ. ලොකු වනයක්ද හිමල් වනය කියලා කියන්නේ? කට ගිරව් එහෙමත් ඉන්නවද? හිමාල වනේ? අව කැපෙන කතා කියන්න එපා දරුව. මේ ඉසිවරයාට ඔබලා මේ මොනාද මේ පවසන්නේ? නෑ මේ අර අපේ ගමේ සෝමනන්ද තමයි අපිට කිව්වේ මේ මේ එක කට්ටියක එක එක්කෙනෙක් කියනවා මුනිවරයෙක් කියනවා එක්කෙනෙක් කියනවා විසිවරයෙක් කියලා කියනවා අය කියනවා මොකද්ද මන් දන්නේ ඔය වෙන ඒවා එක එක නම් ගොඩක් කියනවා ඇත්තටම මේ ඔබ වහන්සේට මොකද්ද අපි කියන්නේ කියන්නේ මොකක්ද ඇත්තට? ඉසිවරේ හා විසිවරයෙක් ඔච්චර දාතක් අපි ඉතලා තියෙන මුනිවරයෙක් කියලා එනවනේ එක එක කට්ටිය මේ ලංකාවට එව්වා පුතේ කට කතා. අපිට දැන් ඔය මේ ඉක්මනට පිට වෙන්න ඕනේ මේ මුනිතුමනි මේ විසිවර තුමනි මාගේ ඔව් රිසර්ව් ඉන්න බැරුව දරුවනි දැන් අපිට මේ කොහමද කරලා මොකක් හරි කරලා දෙන්න මේ ලංකාවේ ජීවත් වෙන්න විදිහක් නැහැ දැන් මේකයි මාගේ මේ එරදි බලෙන් ඔව් ඔබ දරුවන් දෙපළට ඔව් මම මේ වැඩ සිටින ඔතන ඉඳගනින් ඇවිල්ලා මේ කරගෙන මොකද දරුව ඔබට බඩේ අමාරුවක්ද? බඩේගේ සැත්තිනා මේ කොත්තු කෑලා නී ඉන්න අමාරුයි මේ දවස්වල. දැන් මේ මුනිතුමනි දැන් මේ දැන් ඔය කැම බීමේ ඔක්කොම දැන් මේ මුනි සිසිවරයට මේ සිසිවරතුමනි සුපතුමාට හම්බෙනවනේ. ඉතින් හම්බෙද්දී කොහොමද මේ දැන් මුනිතුමර වෙලා ඉතින් වැසිකිලි කැසිකිලි එහෙම යන්නේ වතුර එහෙම නැහැ මේ කෑල්ලේ. ඒක මං කරන්නේ නෑ දරුව. ඒ කියන්නේ වැසිකිලි යන්නේ නැහැ. යන්නේ සෝමනන්ද විලේනව රැට එනවද සෝමනන්ද? සෝමනන්ද නවනේ? කට ඇයි මට සෝමනන්ද තමයි කිව්වේ රැට එනවා වැසිකිලි කැසිකිලි කරන්න කියලා මෙහෙන්. අව කැපෙන කතා කියන්න එපා මේ භූමියේ. ඒ කියන්නේ මේ ඔබ වහන්සේ කොහොමද මේ සතා සර්පයන්ගෙන් බේරලා මේ වාගේ මේ කැලේක කොහොමද ඉන්නේ? ඒ සෝමනන්ද විල බදා ගන්නවනේ මේ යකා. පුතේ මේ පේනවා නේද? ඒක 28 වාරයක් ජප කරපු නූලා. ඒකෙන් මොකද්ද වෙන්නේ මේ මුනිතුමනි? මේක ජප කරගෙන ඉන්නේ මම. ඕන දෙවාලිවා. දැක්ක සෝනන් නමයි. මොනවාද කියවන්නේ? කිව්වේ අර මේ බඩු ටික ගෙනාව මේකයි කිව්වේ බඩු ටික තියෙනවා. ඇඳ ගන්න. දැන් මේ අපි මේ මොකද්ද කරන්න ඕනේ මේ අපට කොහොමද කරලා මේ සපතම්ප ලබා දෙන්න. අපට සෝමනන් තමයි කියේ මෙහෙමයි මේ මුනිතුමා මෙහෙමයි මේ සපතම්ප ලබා දෙනවා කියලා. සපතම්ප ලබා සෝමනන් දෙනා සපතම්ප ලබා දුන්නා කිව්වා. ලබා දුන්නා කියලා කිව්වා අනිවාර්යෙන් කිව්වා. ඔබලාටත් ඒ සැප සම්පත ලබා දෙන්න තමයි මම මේ එතකොට මේ මුනිතුමනි සෝම මාමත් ආවද? සෝම් මාමත් ආවා දරුව. සෝම්මා මාවා? හරි. ආයි කියන්නේ මේ දවල්ට ආවේ සෝම මාමා. රැටද සෝම නැන්දද? දවල් නෙමෙයි ආවේ රෑ. ඇයි මොකද ඔබට වෙන්න ඕනේ දරුව? නෑ මොකද වෙලානේ අපි කී දෙයක් නේ අපි මෙහෙම කියන අපිට පුළුවන් තරම් මොන හරි කමන්නේ අපිට සබ සම්පත් ලබා දෙන්න. ඔබලා මගේ බලය විහිළුවකට ගන්නද යන්නේ? නෑ විහිළුව බලන්නේ නෑ ලංකාවට ආපු කෙනෙක් හොඳ විසිවරෙක් නේ ආයේ මේ මේ දවස්වල විසිවර ගොඩ එනවා ලංකාවට. ඒකයි බලන්නේ මේකයි මේ අර කැලණිද පැත්තට කොහෙදාවනේ? එහෙම ආවට ගියාට එන ඉසිවරයෙක් නෙමෙයි දරුවනි. ඔව් ඒක තමයි අපිට තේරෙනවා. ඔබලාට තේරෙනව නේද? තේරෙනවා. ඔබලා මේ වැටිලා ඉන්න දුක මට දැකලා තමයි මම මේ දැස් දෙකෙන් මගේ එ르දියෙන් මම ඔබට කිව්වේ බං. මම මේ මාල් මේ නූල 108 වාරයක් ජප කරනකොට මම දිවසින් දැක්ක ඔබලගේ දුක. ඒ දුක දැකලා තමයි මම මේ සෝමනන්ද අර වෙඩින් එක ගත්ත දාගෙන ආවා. ශ්‍රී ලංකා දීපයට වැඩම කරේ. නෑ ඒක තමයි කොහොම හරි කමන්නේ අපිට මොකක් හරි කරලා දෙන්න. මේ ඔබ දරුව ඕ විහිළුවකට ගන්න එපා මා පුතා. තේරුණාද දරුව? මට මොකක් හරි කරලා දෙන්න අපිට මේ අපිට ජීවත් වෙන්න මොනවද කරලා දෙන්න. අපේ මුතුමේ දැන් ගිහිල්ලා දෙන්න. එහෙනම් අපි මේ මාගේ දැස දෙස බලනු. ඔබලා මාව විහිළුවකට ගත්තා නේද? මොකක් පේන්නේ නෑනේ. ඔබලා මාව විහිළුවකට ගත්තා නේද? නෑ විහිළුවට ගත්තේ නෑ අපි විහිළුවට ගත්තේ නෑ. අම්මෝ අපි ගත්ත මෙතෙන් පටන් උඹලා වල්ලූරෙක්. ඔව් මුනිතුමා වල්ලූරෙක්.
මොහොතේ වල්ලූරෙක් තමයි. මම වල්ලූරෙක් ඔව් මම වල්ලූරෙක් මම වල්ලූරෙක් මම වල්ලූරෙක් මම වල්ලූරෙක් ඉන්දියාවේ උන් රැවට්ටුවට මට මේ ලංකාවේ උන් රවට්ටන්න බෑ. තව ටිකක් හිටියොත් මමත් ගුටි කනවා. ඒ හින්දා මමත් දුවන්න ඕනේ. බෑ බෑ මට ඉන්න බෑ. බුදු අම්මේ මම යනවා. මේ වනේ මට ඉන්න බෑ. මේ ලංකාව වනේ ඉන්න බෑ.